අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් අරන් ආපු අලුත්ම වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එක බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාට පුළුවන් අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අප්‍රේල් මාසයේ සඳහා සැසුම් මුදල් බැංකුවට වැටෙන්න පටන් අරන් කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ වන විටත් 90%ක් විතර අප්‍රේල් මාසයේ සඳහා වන අසැසුම් මුදල් account වලට බැර කරලා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඔබත් අසැසුම් ප්‍රතිලාභ හිමිවන කෙනෙක් නම් තාම මුදල් වැටිලා නැති අය account check කරලා බලන්න. මොකද මේ වන විටත් ගොඩක් අයගේ account වලට මුදල් ලැබිලා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. අසැසුම ගැන කතා කරද්දී ඔන්න අප්‍රේල් මාසයේ සඳහා අසැසුම් ප්‍රතිලාභ හිමිවන අයට සහනදායී බඩු මුදලක් ලැබෙනවා. ඒ වගේම ඔයාලට ලැබෙන බඩු මල්ලේ වටිනාකම රුපියල් 10000ක් පමණ වටිනාකමකින් යුත් බඩු මල්ලක් තමයි ඔයාලට ලැබෙන්නේ කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා. ගොඩක් වෙලාවට අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල ඔයාලට මේ සහනදායී බඩු මල් ලැබෙන බව තමයි ආරංචි වෙන්නේ. අසැසුම් ප්‍රතිලාභයේ හිමි කෙනෙක් නම් මේ ගැන අවධානයෙන් ඉන්න. මොකද අප්‍රේල් මාසයේ මුල් සති කිහිපය තුල මේ බඩු මල්ල ලැබෙන බව තමයි ආරංචි වෙන්නේ. මේ බඩු මල්ල පිළිබඳ දැනගන්න ලැබුණ ගමන් ඔයාලව අපි දැනුවත් කරනවා. එනිසා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න මේ බඩු මල්ල පිළිබඳ දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ අප්‍රේල් මාසයේ සඳහා වන සහනදායී බඩු මල්ල ලබා දෙන්න සුදුසු කාටද කියලා තීරණය කරන්න අලුතින්ම සංගණනයක් සිදු කරනවා කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ අසැසුම් ප්‍රතිලාභය හැමෝටම හිමි වෙන්නේ නැහැ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා තමයි මේ අසැසුම් ප්‍රතිලාභය හිමි වෙන්නේ. අසැසුම් ප්‍රතිලාභයේ හිමි අය බය වෙන්න එපා. ඔයාලට මේ 10000ක් වටිනා බඩු මල්ල අප්‍රේල් මාසයේදී ලබා ගන්න පුළුවන්. අසැසුම් ප්‍රතිලාභයේ නොලබන අඩු ආදායම්ලාභී පවුල් ඒකකයේ තුල ඉන්න අය ඔබේ ප්‍රදේශය තුල ඉන්න ග්‍රාමීණ නිලධාරීතුමා හමු වෙලා අසැසුම ලබා ගන්න අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා ඔබටත් පුළුවන්කම තියෙනවා මේ අසැසුම් ප්‍රතිලාභයට හිමිකම් කියන්න. අපිට තාම නිශ්චිතව දැනගන්න ලැබිලා නැහැ අප්‍රේල් මාසයේ සඳහා ලබා දෙන බඩු මල්ල ලබා දෙන දිනයක් පිළිබඳව. නමුත් අපි මේ පිළිබඳ අවධානයෙන් ඉන්නවා. මේ පිළිබඳව දැනගත්ත ගමන් අපේ YouTube channel එක මගින් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව දැනුවත් වීමක් ලබා ගන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලට සුබ දවසක්.